හරි. දැන් අපි බලන්න යන්නේ ඒකේ irreversible process එක ගැන තමයි දැන් මම මේ කතා කරන්න යන්නේ expansion වල. හරි. ඉස්සෙල්ලා කතා කරපු දේමයි මට මෙතනදී කියන්න තියෙන්නේ. දැන් මේකෙදි මෙතන volume එක V1 මෙතන V2. pressure එකේ වෙනසක් තියෙනවා external pressure එක කියලා තමයි මම මේක ගන්නෙ. ඒතකොට external pressure එකට දාගන්න යන්නේ. work එක ගත්තාම ඍණ PEX dV. එහෙනම් දැන් අපි මේක dW කියලා ගත්තා. අනුකලනය කරන්න dW ඊට පස්සේ දැන් මේක මොකද වෙන්නේ ඍණ PEX dV කියන එකත් අනුකලනය කරන්න බෑ V1 වල ඉඳලා V2 වලට හරිනේ V1 වල ඉඳලා V2 වලට අපි දන්නවා V2 කියන එක නම් විශාලයි V1 ට වඩා හරි එහෙනම් දැන් මොකද කරන්නේ මේක W වෙනවා මේක ඍණ PEX එළියට ගන්න V1 වල ඉඳලා V2 වලට මේක dV විසදගෙන යන් ඉතින් මේක සරලයි දැන් කතාව EX V කියන එක කියලා මෙතන V2 දාන්න අප ලිමිට් එක lower limit එක V1 එහෙනම් අපිට ගන්න පුළුවන් ඍණ PEX V2 V1 කියලා අපිට ගන්න පුළුවන් work එක හරිද මේ මොකද්ද irreversible process එකකට හරි මම මෙතනම කරලා පෙන්නන්නම් අපි එහෙනම් free expansion එක ගැනත් කතා කරමු free expansion හරි ඕගොල්ලෝගේ papers වල හරිද කෙලින්ම free expansion එකට මේකට කියලා අහලා තියෙනවා එතකොට ඕගොල්ලෝ ඒවා derive කරලා පෙන්නන්න ඕනේ හරි ඒවා පෙන්නනවට ලකුණු තියෙනවා ඒ හින්දා ඒ කොටස් හරියට කරගන්න හරි දැන් මෙන්න මේකයි දැන් අපි දන්නවනේ හැම එකටම දාන සමීකරණ මොකද්ද W සමානයි ඍණ PEX V හරිනේ එහෙනම් dW සමාන ඍණ PEX dV නේ හරි දැන් මෙතන කතන්දරේ මොකද්ද මේකෙදි මං කිව්වා වැකියුම් කරපු තැනක් තියෙනවනේ මේකේ අපිට එක එක වෙලාවට එක එක විදිහට කියලා තියෙන්න පුළුවන් මේ කතාව හරි එතකොට මේක මේ පැත්ත වැකියුම් කරලානේ තියෙන්නේ එහෙනම් මේ external pressure එක කියන එක 0 හරි එහෙනම් මොකද වෙන්නේ මේක දෙපැත්තම අනුකලනය කරලා දාමු හරි හැබැයි මේක කෙලින්ම මෙයාව ගැලවිලා ගිහලා W වෙනවා හැබැයි මේකේ අනුකලනයක් තියෙනවා මෙතන මේක බිඳුව වෙනවනේ අනිත් ඒවා දාන්න තේරුමකුත් නැහැ කෙලින්ම මෙයාගේ work එක මොකද වෙන්නේ 0 වෙලා යනවා free expansion එක work එක 0 එතකොට මොනවද irreversible process එක මෙන්න මේ විදිහට එනවා පැහැදිලිනේ හරි දැන් පොඩ්ඩක් අපිට බලන්න තියෙන ටිකක් දිගට ඊළඟ එක reversible process එක අපි ඒකත් කොහොමද වෙන්නේ කියලා දැන් ඊළඟට බලමු හරි දැන් අපි කතා කරමු reversible process එක ගැන දැන් reversible process එකේදී වුණත් දැන් මොකද කරන්න යන්නේ අපි මෙන්න අපේ system එක තියෙනවා system එක අරගෙන අපි මේක එළියට අදින්න තමයි යන්නේ expansion එකක් කරගන්න යන්නේ මෙන්න V1 එක මෙන්න V2 එක piston එක ඇඳා හරිනේ දැන් එතකොට මේකෙදි මොකද්ද අපි මේ ගත්තේ reversible process එකක් කරන්න කියලා කිව්වනේ reversible process එකක් තමයි අපි කරන්න යන්නේ එතකොට ඒකෙදි අපි මොකද කිව්වේ W සමානයි අර හැම කතාවෙදීම වගේ W සමානයි ඍණ PEX V වලින් පටන් ගන්න. හරිද? ඒ පටන් අරගෙන එනකොට දැන් මේක dW සමානයි ඍණ PEX dV කරා දෙපැත්තම අනුකලනය කරන්න. අනුකලනය කරනකොට මෙයා ඉනිෂියල් වොලියුම් එක V1 ෆයිනල් වොලියුම් එක V2. එහෙනම් දැන් මේකෙදි මොකද්ද කියන්න පුළුවන්ද මේක මන් dW කියන කෙනාව W කරගන්නවා හරිද මේකෙදි මේ ඍණ එක විතරක් මම එළියට අදින්නම් ඍණ එක එළියට ඇද්දා P1 V2 PEX dV ඔහම තියෙනවා හරිනේ දැන් බලන්න මෙන්න මේකයි අපි මේ reversible process කියපු හින්දා මෙතන reversible process එකක් හින්දා අපි එහෙනම් මම කලින් වීඩියෝ එකේදී කිව්ව අන්තිමේට මොකද්ද P external සමානයි P internal සමානයි
මොකද්ද p කියලා ගමු කියලා මොකක් හින්දාද due to reversible process due to a reversible process හරි බැලුවේ නැත්නම් කලින් වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න හරි නේද හරි එතකොට p external equal to p in equal to p කියලා කිව්වනේ හරි එහෙනම් මම දැන් මේකට සබ්ස්ටිටියුට් කරගෙන එනවා w සමානයි ඍණ v1 v2 කියලා දෙන්න ලිමිට්ස් දෙක මේක p dv හරි දැන් මම මේකේ තව assumption එකක් ගන්නවා මොකද්ද assume කරනවා මේක ඇතුලේ තියෙන gas එක perfect gas එකක් කියලා එහෙනම් all are perfect gases හරි all are perfect gases කියලා අපි ගමු එහෙනම් all are perfect gases කියලා ගන්නව නම් අපිට ගේන්න පුළුවන් ඉක්වේෂන් එකක් අපි දන්නවා පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තා. ඒ කියන්නේ A level කාලේ ඉඳන් අපි ඉගෙන ගන්නවානේ. එහෙනම් අපිට ගේන්න පුළුවන් මොකක්ද ඉක්වේෂන් එක? PV nRT කියන ඉක්වේෂන් එක අපිට ගේන්න පුළුවන්. එහෙනම් දැන් මම මේකෙන් මේක P කියන එක්කෙනාව P කියන එක්කෙනාට සබ්ජෙක්ට් චේන්ජ් කරනවා nRT divide by V. දැන් මම ඒක මෙන්න මේකට සබ්ස්ටිටියුට් කරනවා. හොඳට බලා ගන්න මේක ඔයගොල්ලන්ට derive කරන්නත් පුළුවන් වෙන්න ඕනේ මොකද කෙලින්ම exam එකේ අහනවා හරිද එහෙනම් හොඳට බලා ගන්න හරි ඕගොල්ලන්ගේ ඕනම කැම්පස් එක මේක උගන්වලා මේක papers කරන්න ගත්තාම කෙලින්ම ගොඩක් වෙලාවට මේක ගාන හදන්න පටන් ගද්දිම derive කරලා පෙන්නන්න කියලා තියෙනවා හරි හරි දැන් මම මේ p කියන එක කියලා මේකට දාන්න w සමානයි ඍණ p1 v2 මේක p වෙනකොට දැන් දාන්නේ මොකද්ද nRT divide by v dv නේ තියෙන්නේ. හරි. දැන් මෙතනදී තවත් assumption එකක් ගේන්න ඕනේ. හරි. assume කරනවා isothermal process එකක් කියලා. මොකද්ද? isothermal process එකක්. මම මේ කරගෙන යන ගමන්නේ. එතකොට මම ඒ වාදී එකෙන් එකට කිව්වා මොනවද මේ process ගැන මම දෙවෙනි වීඩියෝ එකේදී පැහැදිලි කරා. එතකොට එහෙනම් මොකද වෙන්නේ? delta T equal to 0 නේ. එහෙනම් temperature change එකක් නැහැ. එහෙනම් දැන් මට temperature change එකක් නැහැ කියන්නේ මොකද්ද? එහෙනම් T කියන එක කෙනා constant එකක් වෙනවා. R කියන එක කෙනා කොහොමත් constant එකක්. හරිද? අපි මේකෙදි පාවිච්චි කරන්නේ closed system එකක් නේ. හරිද? මේක අපි පාවිච්චි කරන්නේ closed system එකක්. එතකොට අපිට කියන්න පුළුවන් මේකට ඉස්සෙල්ලාම කියන්න පුළුවන් then T constant. හරිද? Due to a closed system මේක closed system එකක් හින්දා n කියන එක කියන්නේ නියතයි කියලා ගන්න අපිට පුළුවන්. n is a constant. එහෙනම් මොකද වෙන්නේ? නියතයන් අපිට අනුකලනය කරනකොට එළියට ගන්න පුළුවන්. අනුකලන ලකුණෙන් එළියට. nRT කියන කට්ටිය නියත හින්දා කට්ටිය ඔක්කොම එළියට ගන්න පුළුවන්. එහෙනම් W equal to minus nRT V1 V2 dV divided by V. දැන් මෙන්න මේකයි. මේවට බය වෙන්න එපා. හරි? දැන් මේකේ යට තියෙන එක අවකලනය කරාම උඩ තියෙනවා නම් මේ V කියන එක නා අවකලනය වුණාම එක එන්නේ. V විශේෂයෙන් අවකලනය වුණාම. එහෙනම් 1 යට V dV කියලා තියනවා කියලා කියන්නේ මේක අනුකලනය වුණාම අපිට එන්න ඕනේ len V කියන කෙනාව. හරිද? එහෙනම් මේකෙන් මට ආන්සර් එක ගන්න පුළුවන් කොහමද? W කියන එක කෙනා ඍණ nR T මේකෙන් මම ගන්නවා len V කියලා ගන්නවා. හරි? upper limit එක V2 lower limit එක V1. හරි? එහෙනම් දැන් මට මේක ලියන්න පුළුවන් W සමානයි ඍණ nRT ඊට පස්සේ මේ ටික ඔක්කොම නියතයිනේ. එතකොට මේක len V2 minus len V1
මේක තව දුරටත් අපිට සරල කරගන්න පුළුවන්. ඍණ nRT len v2 divide by v1 විදිහට අපිට සරල කරගන්න පුළුවන්. හරිද? දැන් කාට හරි කියන්න පුළුවන් මේ ඍණ ලකුණු නැති කරන්න පුළුවන් කියලා. ඔව් පුළුවන්. කොහොමද මේක උඩ යට මාරු කරපු ගමන් මේකේ ඍණ නැති කරන්න පුළුවන්. හැබැයි මම ඒක කරන්න හදන්නේ නැහැ. හරි? මේක තමයි reversible process එක අපිට derive කරන්න තියෙන්නේ. හරිද? සමහර වෙලාවට සමහර කැම්පස් වලදී විභාගවලදී අපිට volume දෙක දෙන්නේ නැතුව අන්තිමට වෙනස් වෙච්ච pressures දෙකක් දෙනවා. හරිද? pressure දෙක වෙනස් වුණොත් එහෙම කොහොමද කරන්නේ කියලා. එතකොට අපිට මෙන්න මේකෙන් දැන් අපිට උත්තරේ ගන්න බෑනේ. අන්න ඒකට මම පොඩි දෙයක් තව කියලා දෙන්න. අපි දැන් මෙතන දැම්මනේ isothermal process එක. isothermal process එක කියලා කියන්නේ මොකද්ද? Boyle's law එකේ තියෙන PV සමානයි K කියන එකනේ. PV සමානයි K. එහෙනම් අපිට ගන්න පුළුවන් මොකද්ද? අපිට කියන්න පුළුවන් P1 V1 සමානයි P2 V2 කියන එක නම අපිට ගන්න පුළුවන්. P1 V1 සමානයි P2 V2 කියන එක ගන්න පුළුවන්. එහෙනම් මට දැන් මේකෙන් ගන්න පුළුවන් මේ V2 බෙදීම V1 නේ. V2 බෙදීම V1 කියන එක්කෙනාව මම ගත්තාම V2 යට V1 ගෙනියන්න එහෙනම් මට මෙතනින් ගන්න පුළුවන් P1 බෙදීම P2 කියන එක්කෙනාව derive කරගන්න පුළුවන්. එහෙනම් දැන් මම මේක substitute කරනවා මේකට. එහෙනම් මට work එක ගන්න පුළුවන්. work එක සමාන ඍණ nRT len P1 divide by P2 කියන කෙනාව ගන්නත් පුළුවන්. reversible process එක තමයි අපිට දිගටම සමීකරණ derive කරන්න එන්නේ. මෙන්න මේ ටිකත් ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ. හරි. අපි ඊළඟ වීඩියෝස් වලදී අපි මෙතනින් එහාට දේවල් ගැනත් කතා කරමු. සම්පූර්ණ මේ සීරීස් එකම බලලා ඔයගොල්ලෝ ගොඩ දාගන්න සම්පූර්ණයෙන්ම thermodynamics කියන subject එක. හරි. ඕගොල්ලෝ දැනටම මගේ subscribe කරලා තියෙන ඒ කියන්නේ වීඩියෝස් බලන කට්ටියකින් 139ක ප්‍රමාණයක් තමයි මගේ වීඩියෝස් බලලා subscribe කරලා තියෙන්නේ. ඒ හින්දා ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම යට තියෙන subscribe button එක ඔබලා comment එකකුත් දාගෙන යන්න. Thank you.